මේ ලෝකෙට බිහි වෙන සෑම පුද්ගලයෙක්ම පාරිභෝගිකයෙක්. ලෝකේ ජනගහනය හා සමානයි ලෝකේ පාරිභෝගික සංඛ්‍යාව. දරුවනේ අපි පාරිභෝගිකයෝ විදිහට සමාජය තුළ කටයුතු කරන විට අපිට විවිධ අක්‍රමිකතාවයන් වලට විසමාචාරයන් වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. මේ අත්දැකීම් එක්ක බොහෝ වෙලාවට පාරිභෝගිකයෝ අසරණ වන අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මේවට විසඳුමක් විදිහට අපේ රටේ නීති පද්ධතියක් තියෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර විදිහට නීති පද්ධතියක් තියෙනවා. ඉතින් මේ නීති පද්ධතිය ගැන කතා කරන්න අප සූදානම්ව ඉන්නවා. සස්කල විභාගයේ විශාල ලකුණු ප්‍රමාණයක් දීපු පාඩම් එකක් තමයි රජය සහ ව්‍යාපාර කියන එකේ ඒකේ ඉතාමත් වැදගත් කොටස තමයි පාරිභෝගික ආරක්ෂණය කියන කොටස. මේ පාරිභෝගික ආරක්ෂණය කියන කොටසින් ව්‍යාපාර අධ්‍යයනයේදී විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අහලා තියෙනවා. මෙතෙක් ඉතිහාසයේ ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කොහොමද උත්තර ලියන්නේ? කොහොමද මේ ක්‍රමිකතාවයන් මේවා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ? මේවා වැඩිම ලකුණු ප්‍රමාණයකට යන්න ඕන ආකාරයෙන් කොහොමද 2026 සියලුම වාණිජ්‍ය විෂය ධාරාවෙන් පෙනී සිටින දරුවන්ට ආරාධනය කරනවා.